Dos. Pilih utara. Dos only. Pilih hilap. Hands down. Right. Other side. Other side. Usalai. Dagunda baroy. දකුණට බරෙන් තමයි දකුණට. බලලා ඉන්නවා ඔබ. අත් දෙක ලං කරගන්න. පවඩි අත් දෙක ළඟ. ඔතන දෙක. Right change. Other side. Betul baroy. වම් පැත්තට බරෙන්. අත් ඉස්සරහට. පවඩි තාපට නැවෙන්න. ඔළුව උඩ. දකුණට බරෙන් තමයි දකුණට. බලලා ඉන්නවා ඔබ. අත් දෙක ලං කරගන්න. පවඩි අත් දෙක ළඟ. ඔතන දෙක. වම් පැත්තට බරෙන්. අත් ඉස්සරහට. පවඩි තාපට නැවෙන්න. ඔළුව උඩ. අත් දෙක දෙපැත්තට. අත් දෙකෙන්ම. තියාගන්න අත් දෙක තියාගන්න ඉනේට අත් දෙක තියාගන්න. Right. Come on. Stop. Right. Go down. Up. Slowly. Go. 3. Surrender. 5. 7. අඳුරේ. මම මිහිරාණි දුලාංජලි මගේ ගම දෙහිඅත්ත කණ්ඩිය. අපි ශ්‍රී ලංකාව කරන්නේ ශ්‍රී ලංකා දුෂ්‍යාබාධ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන්. මේකේ B1 B2 BT කියලා කැටගරි තුනක් තියෙනවා. B1 එකෙන් සෙල්ලම් කරනවා 4 දෙනෙක්, B2 එකෙන් 3 දෙනෙක්, BT එකෙන් 4 දෙනෙක් වශයෙන් තමයි සංචිතය හැදෙන්නේ. අපේ අරමුණක් තියෙනවා මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් හොඳට සෙල්ලම් කරලා සෙමි ෆයිනල් ගිහිල්ලා මේ ලෝක කුසලානේ දිනන්න. ඉතින් අපි මේ දවස්වල පුහුණුවෙන් කටයුතු කරගෙන යනවා. ප්‍රධාන පුහුණුකරු නිලංග කන්දේගම සර් සහ ඇසිස්ටන්ට් කෝච්ලා ලහිරු අයියා සහ මේ සමීර අයියා සමග. ඉතින් එයාලගෙනුත් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම සභාපතිතුමන් සහ ලේකම්තුමන්ගෙනුත් අපිට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් එක්කම අපේ මැඩම් තමයි අපිට මේකට මූලික අඩිතාලම යදුවේ. ඉතින් අපි අද හොඳ තැනක ඉන්නවා. ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ අපිට සහයෝගය දෙන්න කියලා. මැච් බලන්න ඇවිල්ලා අපිට සපෝට් කරයි කියලා අපි හිතනවා. මම නිලංක කන්දගම ශ්‍රී ලංකා දුෂ්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු.
අපි මේ ලෑස්ති වෙන්නේ අතරම 2025 කාන්තා ලෝක ක්‍රිකට් තරඟාවලිය සඳහා. ඒක ඉන්දියාවේ සහ ලංකාවේ දෙකේම රටවල් දෙකේම පැවැත්වෙන පළවෙනි තරඟ ටික අපි පැවැත්වෙන්නේ ඉන්දියාවේදී. දෙවෙනි තරඟ ටිකක් අපිට පැවැත්වෙනවා ලංකාවේදී. මම හිතනවා ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක් පුහුණු කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපගේ තින්න පුළුවන් උපරිම හැකියාවන් අපි ඒ කණ්ඩායම වෙත මේ පුහුණු සැසි සඳහා අපි යොමු කරමින් ඉන්නවා. ඒගොල්ලෝ ඉතාමත්ම උනන්දුවෙන් සාමාන්‍ය ක්‍රීඩිකාවන් විදිහටම එම පුහුණු සැසි සඳහා ඉදිරිපත් වෙනවා. පුහුණු සැසි සඳහා සහභාගී වෙනවා. උනන්දුවෙන් වැඩ කරනවා. ඒ වගේම මහන්සි වෙන වේස මහන්සි වෙනවා. මම හිතනවා අපිට ඇත්තටම හොඳ දුර ගමනක් මේ යන්න පුළුවන් කියලා මේ තරඟාවලිය පුරාටම රටවල් 6ක් මේ තරඟාවලියට සහභාගී වෙනවා. ඒ රටවල් 6න් අපේ ඇත්තටම අවසාන බලාපොරොත්තුව අවසාන මහා තරඟයට කොහොම හරි අපි සහභාගී වෙනවා කියන එක. මම හිතනවා මේ දක්ෂකම අපේ ක්‍රීඩිකාවන් සතුයි. ඒ අයට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔය තමයි මේ කණ්ඩායම සෑහෙන තත්ත්වෙන් ඉන්නේ. ඇත්තටම අපි පුහුණු සැසි ආරම්භ කරනට වඩා ඉතාමත්ම හොඳ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා දැන් කණ්ඩායමේ පුහුණු සැසි අතරතුරදී. ඉතාමත්ම හොඳ B1, B2, B3 කියන කාණ්ඩ තුනක් යට තමයි ක්‍රීඩිකාවන් සහභාගී වෙන්නේ. ඒකෙන් ඉතාමත්ම දක්ෂ මට්ටමේ ක්‍රීඩිකාවන් B3 කාණ්ඩෙත් ඉන්නවා. B2, B1 එකෙත් හොඳම ක්‍රීඩිකාවන් කණ්ඩායමක් අපි සංචිතයේ සතුයි.